සුබ දවසක් හැමෝටම. අද ඉඳන් මගේ page එකේ මම episode series කීපයක් ගේන්න කියලා හිතුවා. ඒ තමයි ඔයාලා මගෙන් frequently අහන questions වලට අමතරව questions එකම ඊට අමතරව business එක ගැන ඔයාලා දැනගත්තොත් හොඳයි කියලා හිතෙන. මොකද මම start කරද්දී මට up questions වගේම ඒ වගේ දේවල් ඔයාලත් එක්ක share කරන්න කියලා හිතුවා. ඉතින් එතනම අද කතා කරන්නේ මොකද්ද මේ business එක? අයි මම මේ online business එක දැකලා start කරන reason එක. ඉතින් අපි කතා කරමු. පළවෙනි එක තමයි මම මේ online business එක start කරන කලින් මම අවුරුදු දෙකමාරක් online businesses ගැන research කරපු කෙනෙක්. ඉතින් මේක නෙමෙයි මම පළවෙනිටම දැකලා start කරපු business එක. අවුරුදු දෙකමාරක් research කරන්න reason එක තමයි මගේ ඒ කියන්නේ මගේ conditions කීපයක් තිබ්බා. එක box එකක් හරි tick උනේ නැත්තම් මම ඒක start කරේ නැහැ. මට හරියනම එක හම් වෙනකම් මං හිටියා. ඉතින් මේ බිස්නස් එක ස්ටාර්ට් කරන රීසන් එක අනෙක් බිස්නස් ස්ටාර්ට් නොකරන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ලෙජිටිමසි එක කියන එක මම බැලුවා. ඒ වගේම මට චුට්ටක් කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ මට මේ දේ කරගන්න පුළුවන් කියන එක. ඒ බිස්නසස් වල කලින් අවුරුදු දෙකමාරක් තිස්සේ දැක්ක බිස්නසස් වල ගොඩක් වෙලාවට කමියුනිකේට් කරේ ඊමේල් එකකින් එහෙම නැත්නම් WhatsApp එකකින් හරි මෙසෙන්ජර් එකකින්. ඉතින් එතකොට ඒ කන්ටැක්ට් කරන ඩිරෙක්ට් කන්ටැක්ට් පර්සන් ඇරෙන්න වෙන කෙනෙක්ව මම දකින්නෙත් නැහැ. එයාලා කෝල් එකට එන්නෙත් නැහැ. මට ට්‍රාන්ස්පරන්සි අඩුකමක් තියුණා. ඉතින් අර මට ලොකු කමියුනිටි එකක් කවුද මේ බිස්නස් එක කරන අනික් අය. මේ මං වගේම එක්ක මෙයා විතරද මේක කරන්නේ. තව ගොඩක් අය ඉන්නවද මේකේ. ඒ වගේ එයා දෙන ෆැක්ට්ස් වලට අමතරව මම කට්ටියව දකින්නේ නැහැ එතනදී. ඉතින් මට ටිකක් ඇත්තට මේක අන්කම්ෆර්ටබල් හිතුණා. ලොකුම රීසන් එක තමයි මම ඔන්ලයින් කියන්නේ ටෙක් සෙවි කෙනෙක් නෙමෙයි. ඉතින් මට අර ඒක ගැන පුරුද්දක් නැති හින්දා මට හිතුණා මම පටන් ගත්තොත් මම ස්ටක් වෙයි ඩෙෆිනිට්ලි සපෝට් එකක් නැතුව. මොකද මගේ බබාලත් ගොඩක් පොඩි මම ඉතින් අර ගොඩක් ලිමිටඩ් ටයිම් එක කියන්නේ මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් මට ෆ්‍රී වෙන වෙලාවක් තියෙන්නේ. අනිත් එක තමයි මේ ඔන්ලයින් බිස්නසස් වල ගොඩක් වෙලාවට අර ස්ට්‍රික්ට් ටයිම් ෆ්‍රේම් එකට කොට වෙලා මට වැඩ කරන්න වෙනවා. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට මීටින්ග්ස් වල එළියට හම්බ වෙනවා. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් මට කොහොමත්ම ඒව කම්ෆර්ටබල් නැහැ. මට ඕනේ මට ෆ්‍රී වෙලාවට එන්ගේජ් වෙලා කරන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක්. ඉතින් මේක දැක්කම ඇත්තටම මම මේක තේරුම් ගත්ත දෙයක් තමයි මේක ඩෙෆිනිට්ලි මගේ ටයිම් ෆ්‍රේම් එකේ මට කම්ෆර්ටබල් වෙලා කරන්න පුළුවන් වගේම මේ බිස්නස් එක කරන මට අමතරව ගොඩාක් අය මම ඇත්තටම දැක්කා. ඉතින් මට එතනදී කම්ෆර්ටබල් හිතුණා ඩෙෆිනිට්ලි නෑ. මේක කරන තව ගොඩක් අය ඉන්නවා. සක්සස්ෆුල් අය ඉන්නවා. අවුරුදු ගාණක් තිස්සේ කරගෙන යන අය ඉන්නවා. ඉතින් මට හිතුණා ඕකේ මට ඩෙෆිනිට්ලි මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මම වගේම සාමාන්‍ය කට්ටිය ඩේ ටු ඩේ වැඩ කරන බිසි පේරන්ට්ස්ලා එයාලගේ ප්‍රොෆෙෂන්ස් වලින් බිසි ගොඩාක් කට්ටිය ඉන්නවා එක එක ජාතියේ එක එක ප්‍රොෆෙෂන්ස් වල. ඉතින් ඒ කට්ටිය ඩෙෆිනිට්ලි සක්සස්ෆුලි කරගෙන යනවා නම් මටත් කරන්න පුළුවන් කියන එක මට තේරුණා. ඉතින් අනිත් එක තමයි සපෝට් සිස්ටම් එක. මේ බිස්නස් එකේදී කියන්නේ ෆ්‍රී ඉන්ෆර්මේෂන් සෙෂන් එක බලලා ඊළඟ ස්ටෙප් එක ඉස්සරහට ගත්තට පස්සේ තමයි මේ කමියුනිටි ඇක්සස් එක හම්බ වෙන්නේ. ඔයාලට කමියුනිටි එකට ඇක්සස් හම්බ වෙනවා. කොහොමද මේ කමියුනිටි එක කට්ටිය බලන්න පුළුවන්. එයාලගේ ජර්නිස් වල ගිහින් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අනික් එක ට්‍රේනින් එකක් තියනවා කියනවා 360 degree. ඉතින් කිව්වා වගේම ඇත්තටම මම බිස්නස් එක ස්ටාර්ට් කරනකොට මට අන්ලොක් වෙනවා වීඩියෝ බේස් හරිම ඩීටේල්. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් තියෙන ට්‍රේනින් එකක්. ඉතින් මට හරිම කම්ෆර්ටබල් හිතුණා. මට මෙහෙම වගේ දෙයකින් ඩෙෆිනිට්ලි මගේ බිස්නස් එක හරිම සොලිඩ් හරිම මුකුත්ම තේරුමක් නැති මට ඩෙෆිනිට්ලි මේ බිස්නස් එක බිල්ඩ් අප් කරගෙන යන්න පුළුවන් කියන එක. මොකද ලොකු ට්‍රේනින් එකක් තියෙනවා. මොකද ඒක තමයි මට තිබිච්ච අනිත් බය. එක්ස්පීරියන්ස් එකක් නැතුව ස්ටාර්ට් කරලා මට මේක කරගෙන යන්න පුළුවන් වේද? බට් ට්‍රේනින් එකක් තියෙන හින්දා ඩෙෆිනිට්ලි මම දැනගත්තා මට මේක කරන්න පුළුවන්. සපෝට් සිස්ටම් එකක් ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් වටේ තියෙනවා. මම තනියෙන් නෑ කියන එකත් මට තේරුණා පටන් ගන්නකොටම. ඒ වගේම ගිය අවුරුද්දේ සෙප්තැම්බර් වල ඩිසිෂන් එක අරන් මම බිස්නස් එක ස්ටාර්ට් කරා. මාස කිහිපයක් යනකොට මට මගේ ගවර්න්මන්ට් ජොබ් එකේ සැලරි එක සර්පාස් කරන්න පුළුවන් වෙනවා. එතන මාස 7කින්. 7කින් සර්පාස් කරන්න පුළුවන් වෙනවා වගේම බිස්නස් එක ඇතුළේදී අවුරුද්දක් ගෙවිලා නැති වුණත් 5 figure income එකක් annually earn කරලා තියෙනවා මම. ඉතින් ඇත්තටම මට ඒක ගොඩක් ලොකු wins. මොකද
කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව බිස්නස් එක ස්ටාර්ට් කරලා මාස කීපයක් යනකොට මේ හැම දෙයක්ම අචීව් කරගන්න පුළුවන් වෙන්නේ මගේ තියෙන කන්සිස්ටන්සි කමිට්මන්ට් එක ඩෙෆිනිට්ලි ඒ හින්දාම තමයි. දවසට පැයක් එකමාරක් කියන ලොකු වෙලාවක් නෙමෙයි. අපේ ජීවිතේ 24 hours තියෙනවා. ඉතින් ගොඩක් ට්‍රේනින්ග්ස් තියෙනවා ඔයාට personally and professionally develop කරන්න. ඉතින් යමු අද මම කතා කරන්නේ මොකද්ද මේ බිස්නස් එක. කියනෝනේ මේ බිස්නස් එක ඔන්ලයින් බිස්නස් එකේ මෙතන global companies කීපයක් තියෙනවා. කීපයකින් එකක් තෝරගෙන ඔයාලට වැඩ කරන්න පුළුවන්. මම වැඩ කරන්නේ අවුරුදු 51ක් පරණ ජපනීස් කම්පැනි එකකට. ඉතින් ඒක තෝරගන්න රීසන් එක ඉතින් ගොඩක් ස්ටේබල් කම්පැනි එකක්. ඉතින් කමිෂන් ස්ට්‍රක්චර් එක ගොඩක් හොඳයි. ඉතින් ඔයා ඩෙෆිනිට්ලි ඉන්ෆර්මේෂන් සෙෂන් එක බලලා ඉස්සරහට අර රිෆන්ඩබල් ස්ටෙප් එක ඉස්සරහට අරගත්තට පස්සේ ඔයාට ඒ කම්පැනිස් ඒ ඔක්කොම එක්ස්ප්ලෝර් කරලා බලන්න ඔපචුනිටි එකක් හම්බ වෙනවා මට වගේම. ඉතින් ග්ලෝබල් කම්පැනිස් කීපකින් එකක් තෝරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. දැන් මම වැඩ කරන කම්පැනි එක ඩිරෙක්ට් සෙලිං ඇසෝසියේෂන් එකත් එක්ක රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. එතකොට ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් ඒ කම්පැනි එකේ තියෙනවා. ඔයාට කැමති නම් ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් ඔෆර් කරන්න පුළුවන් ක්ලයන්ට්ස්ලට. ඒක ඔයා කැමති නම් කරන්න පුළුවන්. එහෙම කරන අය මේ බිස්නස් එක ඇතුලේ ඉන්නවා. එහෙමත් නැත්නම් මම වගේ කන්සල්ටේෂන් ඔෆර් කරන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාර්ට් කරන කෙනෙක්ට. ඉතින් products and services ඔයා ඔෆර් කරන්න ගියාම ඔයාට කිසිම ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් කරන්නවත් ස්ටොක් කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ක්ලයන්ට් ඔයාට අර කම්පැනිට යොමු කරන්න විතරයි තියෙන්නේ. එතකොට හැබැයි තියෙන එකම දේ ඔයාගේ කමිෂන්ස් ඔයාගේ ඉන්කම් කොටු වෙනවා එක සර්කල් එකකට. මොකද ඔයා products and services සෙල් කරන්නේ products and services ඔෆර් කරන ක්ලයන්ට්ස්ට. කන්සල්ටේෂන් ඔෆර් කරනකොට එහෙම නෙමෙයි. එතන ගොඩක් ඉන්කම් ස්ට්‍රීම්ස් ඔයාලට ඕපන් අප් වෙනවා. ඉතින් ඔයාලට ඩෙෆිනිට්ලි ඉන්කම් ස්ට්‍රීම්ස් කීපයක් තියෙනවා. ඔයාලට ඊළඟ බිස්නස් එක එක්ස්ප්ලෝර් කරන්න ස්ටෙප් එකක් තිබ්බට පස්සේ මොනවාද ඒ ඉන්කම් ස්ට්‍රීම්ස් කියන ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. ඔයාලට ඒ හැමදේම ඔයාලට ගෝ ත්‍රූ කරන්න පුළුවන්. ඉතින් එතනදී ඔයා තනියෙන් නෙමෙයි ඒ කන්සල්ටේෂන් කියන එක කරන්නේ. ඔයාට ඩෙෆිනිට්ලි බිස්නස් මෙන්ට හැටියට තමයි මම ඔයාව ගයිඩ් කරන්නේ. එතකොට ඔයාට බිස්නස් එක ස්ටාර්ට් කරද්දී යන ඉන්වෙස්ට්මන්ට් එකට අමතරව වෙනම කිසිම කොස්ට් එකක් යන්නේ නැහැ මේ කන්සල්ටේෂන් කරන එකට. මොකද ඇතුලේ අවශ්‍ය හැම ට්‍රේනින්ග් එකක්ම තියෙනවා. එක්ස්කියුස් මී. ඉතින් ඒ ට්‍රේනින්ග්ස් වල උදව්වෙන් ඔයාට ඔයාගේ බිස්නස් එක ස්ටෙප් බයි ස්ටෙප් ගොඩනගා ගන්න පුළුවන් වගේම තමයි බිස්නස් මෙන්ට හැටියට මගේ රිස්පොන්සිබිලිටි එක මම ආව වගේ සක්සස්ෆුල් ජර්නි එකක් ආව ගෙනියන එක. ඉතින් ඩෙෆිනිට්ලි ඔයාට ෆ්‍රී ඉන්ෆර්මේෂන් සෙෂන් එක බලන්න කියලා ඉන්වයිට් කරනවා. ඒක බලලා ඔයාට සූට් වෙනවා නම් ඔයාට ඩෙෆිනිට්ලි නෙක්ස්ට් ස්ටෙප් එකට යන්න පුළුවන්. ඊට කලින් ඔයාට පුළුවන් කෝල් එකකට ඉන්වයිට් කරන්න මට ෆ්‍රී වෙලාවක. එහෙනම් thank you so much වීඩියෝ එක බැලුවට ආයිත් වීඩියෝ එකකින් හිට හම්බ වෙනවා.